නිත්‍ය සුබ දවසක්. ඔබ සියලු දෙනා මගේ විමලගේ channel සාදර පිළිගන්නවා. මම මේ වීඩියෝ Facebook දානවා බලලා like එකක් දාන්න, මම follow කරන්න, share කරන්න. මට subscribe අඩු තාම. ගොඩක් වීඩියෝ දාලා තියෙනවා ඕගොල්ලෝ දැනගන්න. සමාජ ජීවත් වෙන්න. ඉතින් මම මේ වීඩියෝ කරන්නේ මේ අධිකරණයේ නඩු ගොඩ ගැනීම සම්බන්ධව විදර්ශලා තියෙන කතාවක් සමාජයේ. රාජ්‍යත් ඉතින් නඩුකාරවරුන්ගේ විශ්ලේෂකවරුන්ගේ සේවය දිකරන්න යෝජනා කරලා තියෙනවනේ. ඒකට විපක්ෂය තදි විරුද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ මගේ අදහසත් අනුව මේ මම කියන්නේ මේ නඩු අඩු කරගන්න පුළුවන් අපිටම තමයි. හැබැයි මූලිකයෙන් මේක එකක් අපි කරගන්න ඕනේ. අනිත් එක තමයි රජය කරන්න ඕනේ. රජය කොහොමද කරන්නේ? සේවිදික් කළා නෙමෙයි. ඒක කරන්නේ ආනය කරන්න ඕනේ. තාකටි බදව ගන්න එක ප්‍රශ්න නැහැ. නීති බෙද බලන අවශ්‍ය පුරවපල ගන්න. රස බලස වාර්තාව සෑම දිස්ත්‍රික්කයකම රසපරසේ වාර්තාවක් දෙන ආයතන ස්ථාපිත කරන්න. හරිද? ඒක ඉක්මනින් වැඩි කර ගන්න පුළුවන්. දැන් ආණ්ඩුව හරියට තියෙනවා කියන දැන් අයවැයෙන් වෙන් කරපු මුදල් ඉතුරුලා තියෙනවා. අතිරිතක් තියෙනවා. ඉතින් යොදවන්න ඕවට. යොදවලට අපි ඉක්මනින් මේ බලයින්ට ඉක්මනින් කරන්නේ. මේ ආණ්ඩුව ගොඩ තමයි. ඔබ කරන්නේ ලැබෙන දේ ජනපතිතුමා අපේ ආණ්ඩුව ජනපතිතුමා පත් කරගෙන අපි දෙන ඡන්දය. මාලිබා රාජ්‍යය තමයි ඉල්ලට ඉන්නේ. ඒක කරන්න මේවා කරන්න. මූලික දැවෙන මේවා දැවෙන ප්‍රශ්න බලන්න ඉඩ නඩු අවුරුදු ගණන් යනවනේ. අවුරුදු ගණන් යනවා පෙරකදුන සල්ලි දෙනවා ගමන්කවත් වැය වෙනවා අපේ අධිකරණේ කාලේ වැය වෙනවා මහජන මුදල් වැය වෙන්නේ. ඉතින් ඒ හින්දා මේක කරන්න. දැන් මේකයි මගේ යෝජනාව. මම ඇමරිකාවේ හිටියන්නේ. අවුරුදු 7ක් හිටියා. ගියාම මම මේ ඒ රටේ තාවකාලික විස බලපත්‍ර මට ලැබුණා. ඒ ගත්තාම මට හම්බුණා ඩිජිටල් ඇඳුණු පතක්. ඒක මගේ ෆොටෝ එකයි අමතරව අසල් ආත සාසන ඇඟිලි සලකුණු. වර්ක් පර්මිට් එකක් මම හම්බුණා. වැඩ කරන්න. වැඩ ගන්න. ඉතින් ඊළඟට මට දුන්නා සමාජ ආරක්ෂණ අංකය සෝෂල් සිකියුරිටි. ඒ කියන්නේ මගේ උපතේ සිට විපතේ දක්වා සියලු ගනුදෙනු ඒක සඳහන් වෙනවා. පාකිස්තානයේ අම්මදාතගේ නම දිනය පාසල ඉගෙනගත්ත පාසල කියන අධ්‍යාපනය විශ්වවිද්‍යාල යනවාද කාර්ය විද්‍යාල ඉගෙන ගත්තාද ඒක තියෙනවා. ඊළඟට රැකියාවට යනවාද කොයි ආකාරයට රැකියාව කරන්නේ මාසෙ පය කීයද ව්‍යාපාරයක් කරනවද ව්‍යාපාරේ මාතර අවුරුද්දට ආදම්බතු කීයක් ගෙවනවද ඊළඟට රථවාහන ලයිසන් එකක් ගත්තද රථවාහන වැඩි තියනවද ඊළඟට ඉදාට දඩ ගෙවලා තියනවද අනතුරු සිදු වුණාද ඒක තියෙනවා. විදුලිය ගන්නවද ගත්තද ඒවට හිගද වතුර ගත්තද ඒවට හිගද ටෙලිෆෝන් ගත්තද ජංගම දුරක ස්ථාන දෙකම ඒවා ගත්තද ඒවට හික මුදල් තියනවද පොලිසිය අධිකරණයේ පැමිණිලි තියනවද මොන්සිලගත වෙලා තියනවද ඒක තියෙනවා. මා විවාහ වුණාද දික්ක සාදුනාද නරතු ගෙවනවද ඒවා පැහැර හරිනවද ඒක තියෙනවා. ඒ වෙලාවෙම එන්ටර් වෙනවා. එතකොට එතකොට අපි විවාහයක් කරගන්න උදාහරණ මම කියනවා විවාහයක් කරගන්නවා කියලා. විවාහය කරගන්න එකදී මගේ ID කාඩ් එකයි මගේ සමාජ ආරක්ෂණ අංකයේ අන්තිම අංක 4 පෙරක දෝරක ලවා පරීක්ෂා කරනවා. ඒකට බලය දිනවා. එතකොට මට මගේ ආදායම් වත්කම් කීප දේවල් ඔක්කොම එකේ දිනවා. මම විවාහය බල සුසු පුද්ගල දෙකල තියෙනවා ඊට තියෙන එක. විවාහ කාන්තාවක් නම් ඒත් එහෙම දෙගොල්ලන්ගේ බලන්න.
එතකොට කලින් විවාහය තියෙනවා කියලා බලන්න පුළුවන්. වන්දි කියනවා නඩත්තු කියනවා ඒ ඔක්කොම තියෙනවා. එතකොට අපි නීත්‍යානුකූල පුරවැසියන් බවට ජීවත් වෙන්න එතනදී හදලා තියෙන මාර්ගයක්. ඒ කියන්නේ පොලිසිය නෝගෙහින් ගැටුම විසඳගෙන ගන්න ක්‍රමයක් දීලා තියෙනවා. ඒක හදලා ඒක දෙයිතර කරයි. පොලිසිය නැහැ තුවාල කරගන්නේ නැහැ හෝල් ගත වෙන්නේ නැහැ බඳනගත වෙන්නේ නැහැ. පොලිතර උසාවියේ නඩුනේ. දැන් මම මේ කඩ කරා ලොකු මෝල් එක ලොකු වෙල සංකීර්ණකේ මම ඒක මම කලින් නියුයෝක් ලීටේ ඊට මම කැලිෆෝනියා ගියම තමයි ඒ සිදු වුණේ. මේ කඩේට ආව කුල්ල කට්ටියක් මම වික්කේ සන්ග්ලාස් බෙල් බගල් ඔය චූටි ඔරලෝසු තමයි වික්කේ. පොඩි කවුන්ටර් දාලා ඉන්නවා. කුල්ල කට්ටියෙන් ගෑන්සියක් එනවා. ඉතින් මෙහෙත් ඉන්නේ වගේ ගෑන්සියල එහෙම අතපත කරලා ඒක හොරා ගන්න ඉන්නේ. ඉතින් මට බොස් කිමර ගියාදී මේ කුල්ල කට්ටිය ආවොත් මම කර ප්‍රශ්නකුත් ඒගොල්ලන්ට යන්න කියන්නේ නැත්නම් ටක් ගාලා ටෙලිෆෝන් එක අතරන් සිකියුරිටි කෝල් කරන්න කියලා තමයි කියලා තියෙනවා. පොලිසියට නෙමෙයි. පොලිසිය සිකියුරිටි. ඉතින් ඒවයි කට්ටියක් ආවා. ඉතින් අද නම් මම ගෝ ඒව අල්ලන්න එපා. කියලා කිසිම අල්ලන්න එපා කියලා කිව්වා. අහන්න ආදිනවා. මම දන්නේ මේගොල්ලෝ අඩු ගන්නේ නැහැ මේ සුද්ධයක් දාන්න ඇවිල්ලා තියෙනවා. මම ටක් ගාලා සිකියුරිටි කෝල් කරනවා කියලා ගත්ත ෆෝන් හෑන්ඩ් ෆෝන් ගන්නකොටම දිව්වා. කොල්ලෙක්ම දිව්වා. එළියටම දිව්වා. එළියටම දිව්වා. ලොකු කියන අක්ක 10 කියලා ලොකු සුගාප්පා. එළියටම දිව්වා. කාත් හැංගෙන්නේ නැහැ. මොකද දන්නව? දැන් මේ සිකියුරිටි කෝල් කරමු සිකියුරිටි එල්ල ටක් ගාලා දොර ඔක්කොම බ්ලොක් කරගන්න. කැමරාවෙන් බලන රකලා ඒක කැමරාවෙන් බලලා රකලා කරේ ෆෝන් එකට කණි ෆෝන් එක තියා ඉන්නවා. ටක් ගාලා කියනවා අන්න ඕනනම් කට්ටිය දුවනවා අතන තුන්වෙනි ගේට්ටුව හදවෙනි ගේට්ටුව තුන්වෙනි ගේට්ටුව කියලා. ඊට පස්සේ දුවනවා කියලා කියන. ඉතින් ගිහින් අල්ලගන්න. අල්ලගෙන ඉන්නේ කියනවා ඒගොල්ලන් ආරක්ෂක ඔෆිසෙකට. ඒක ගිහලා පොලිසියට ගියා. පොලිසිය ගිහලා මේගොල්ලෝ බාර දෙනවා. පොලිසියෙන් ඉතර හොකම ආනවා සමාජ රාජ්‍යනායකේ අහලා ID කාඩ් එකේ බලලා දාන නෝට් එකක්. මොකද මෙහෙම කලබල කරලා සුවල් සංඝයා මේ ළමයි කලබල කරලා මේක ගැටි කරගත්තා එන්ට මෙයාලට සුපර් මාකට් එකට විසුම් මාකට් එකේ තානා කරා කියලා දාන. ඒක තියෙන ඉන්ටර්නෙට් එක ඕන බලන්න පොලිසියට. එතකොට ඒගොල්ලෝ රැකියාව කරනවා නම් රැකියාවට යනවා නම් අර කඩේ අයිතිකාරයා බෑගේ බලනවා චරිතය කොහොමද කියලා. ඉතින් මේ කඩවල කලබල කරලා තියෙනවා නම් ඉතින් හිදේ ගිහිලා තියෙනවා නම් රන් විලා තියෙනවා නම් එහෙම මෙයාට රසාව දෙන්නේ නැහැ. තමන්ගේ ජීවිත අනු දෙතින් තමයි තෝරන රැකියාවක් කරලා ජීවත් වෙන්නේ. හරි? එතකොට ඒගොල්ලෝ බයයි එහෙම දෙයක් කරගන්න බෑ රසාව නැතුව බයයි. හරිනේ? ඒතකොට නීතියෙන් පාදලා තියෙනවා නීත්‍යානුකූල ජීවත් වෙන්න පරිසර ආණ්ඩුව හදලා තියෙනවා. හැබැයි එහෙම කිව්වා කියලා මේ ඇමරිකාවේ හොරකම් මංගොල්ලා තියලා නේ ඒවට යැබ්බෙච්ච වෙනම කට්ටියක් ඉන්නේ. ඒ හොරුනේ. ඒකල කියාව හොරන් කිව්වා. ඒ මේ වෙනම කට්ටිය ඉන්නවා. මං කියන්නේ මේ තරුණ සමගිය අලුතෙන් ඒවට යන්න ඉස්සෙල්ලා ඉන්න කට්ටිය ඉන්නවනේ. දැන් හොඳ වැදගත් පවුල දෙවෝපියන් යටි හැදිලා අවුරුදු 18 පැන්නන් පස්සේ තමයි ඒගොල්ලන්ට මේ ශ්‍රී ලංකේ ඒලට බාර දෙන්නේ. ඒක කාමරකදී 18 පැන්න පස්සේ මේ අතර දින බේ. මොකද හේතුව 18 පැන්න පස්සේ ඒගොල්ලන්ට රැකියාවක් කරන්න පුළුවන් තයි ඉස්සරහට ගන්න මේ කාඩ් එක ඕනේ. ඒ මොකද දැන් ඉස්කෝලේ ඉගෙන ගන්න ඕන කියලා කිව්වම ඒ ලෙවල් පාස් වෙලා කැම්පස් වල කිව්වම නැත්නම් උත්ය පුරුට යනවනේ පුරුටි පොන කෙන බැංකු නෑත් දෙනවා. අපනේ නෑත් දෙනවා. ඒ නයින් ඒගොල්ලෝ ඉගෙන ගන්න ඊට පස්සේ රැකියාව කරලා නෑ ගෙවන්න ඕනේ. නොගො ඉන්න බෑ. නොගො ඉන්න බෑ කියන්නේ මේ ආර්ක සදාගෙන මෙයා ඇරියස් තියනවා. හරිද? උසාවි දානවා. සිලින්ඩර් දානවා ඊට පස්සේ මෙයා ඇරියස් තියනවා. එතකොට මෙයාගේ මුදල බැංකුවේ තියෙනවා නම් එකතු කරගෙන අපේ සල්ලි තියාගෙන ඒගොල්ලෝ බැංකුව දාන්න බෑ. තියෙනවා නම් අර ආයතනයට පුළුවන් ඒ බැංකුවට දැනුම් දීලා මෙහෙම මුදලක් මේ අපිට දෙන්න මේ කපල එවන්න කියලා. පෙන්නන්න. ඒ තියෙන පාරිභෝගික අධිකාරිය. එහාට පැමිණි කරපුවා මේ පාරිභෝගික අධිකාරිය මේක බලලා අවසර දෙනවා ආය කරගන්න. ඒ බැංකුවට කියන මේක මුදලක් මෙහෙම හැරියසක් තියෙනවා මේක ගෙවන්න. මේ බැංකුවේ කපලා ගෙවන්න කියලා. නැතිනම් මාසපඩිය මට දෙන්නේ චෙක් වලින් සතිපඩි මාසපඩි දෙන්නේ මට මම වැඩ කරේ සතිපඩි වලට සමාන වල මාසපඩි
මාස්පටිය දෙන්නේ බැංකුවට දාන්න. බැංකුවට දාලා දුන්නාම එයාගේ තියෙන ටැක්ස් එක. එයා අය කරන පඩිය ටැක්ස් එකක් අය කරනවා. ඒ ටැක්ස් එක කපලා තමයි ඉතුරු මුදල මේ අතර දෙන්න බැංකුවෙන් දෙන්නේ. ඕනේ බැංකුව මාර්ග කරපුවම ටක් ගාලා ඒකට කියන්නේ අපි EPF කියන්නේ සේවකසාදිය. ඒක ස්වාමියා දෙනවා පඩියත් එක දාලා අපි කියන ඩොලර් 500 කියලා. අර්ථාධිකේ යා ගෙවන 50 ගෙවනවා කිව්ව 550 චෙක් එකක් දෙනවා. 550 චෙක් එකක් දුන්නා බැංකුව කරන්නේ 50 ඩොලර් 50 account එකට අර්ථාධික දාම යවලා ඩොලර් 500 මම අතර දෙනවා. ඒ account එකට දාන්න. හරි? එතකොට මෙයා යම් ආයතනයේ පොල්ලක් දාලා පැමිණිලා තියෙනවා නම් බැංකුවට දැනුම් දීලා තියෙනවා නම් බලනවා මේ පැඩියෙන් මෙයාට ඒ ණය ගන්න පුළුවන්ද කියලා ගහලා බලන්න ඒක ඔටෝ වැටේ යාගේ account number එක තියෙනවා account number එකට සදාන් මෙන්ෂන් කරලා තියෙනවා මෙන්න මේ මුදලක් මේ මෙයා ආයතනයට ගෙවන්න තියෙනවා කියලා. ඒකට කියලා අරගෙන අර මුදලේ කපලා අරට යනවා. ඒතර අරට පඩි නෑ. ඒතර ඒවට බයයි. අසාවනේ පඩිය රිජුත් වෙන කියන්නේ නැහැ. ඒතර යා එහෙම නැත්නම් යා කරන්න ඕනේ කෑෂ් වලට ගන්න. ඒ කියන්නේ කික්කක් දෙන්න පඩිය දෙන්න කෑෂ් වල. ඒ තහනම් කෑෂ් දෙන්න වැඩ කරන දෙන්න චෙක් එකම තමයි ගෙවන්න ඕනේ. මොකද කෑෂ් වල දුන්නාම සේවක සාදෙද්දී ගෙවුවා කියලා දන්න ගන්න විදියක් නැහැ. සේවක සම්මුදල වැඩ කරනවා කියලා දන්න විදියක් නැහැ. එතකොට හින්ද චෙක් වල තමයි ගෙවන්නේ. පඩි. ඒතර අර ඒ රටේ මිනිස්සු නීත්‍යානුකූලව ජීවත් වෙන්න එතන පාර ඉබේ හදලා තියෙනවා. දැන් අපි තව එකක් කියන්නම් මම. එතකොට මම අධික වේගයෙන් ගිහිල්ලා පොලිසියෙන් අල්ලනවා. මට අපිට තුනයි මම ගියාලා මම ස්පිතාලේ කරනකොට පොලිසියෙන් ගිහලා හිමි යන්නේ නැහැ. මම ගියාලා රාජ් මාතර. එයා මේ කැලිෆෝනියාදී මම කාර් ගිහිල්ලා මට කාර් එකක් තිබෙලා ඉතින් ඒකම කාර් තමයි යන්නේ අපි කාමරේ හිටියේ. පොලිසියෙන් ගිහලා मैं आई है यार ये आलू सारी पड़े मैं इतनी बड़े क्या मल्ला लीट हमारे में ओके अंडे अंडे किला मोटे दल अंडे अलग अंडे पुला किला भी आए पुलिस आने हारी होता है लाला मैंने मोटर बाइक के सिला में बे होन गहान आपटे अस्पताल लेकर क्या गया पारा दल दल में बेच करते चला फिर हाँ तो साथी देखने पास से आप गया तब यार लेकिन टिरान किला भी ට්‍රේසි වල ඒ කියන්නේ කැලිෆෝනියා තවනගේ අපි 4-5 ගමනක අපි හයිවේ යනවා. එතකොට අපි GPS අපි පාර මතකද යන්නේ යාට මම යාළුවා පාර මතක නෑ යාට යාළුවා ගෙදර ගිහලා තියෙනවා. ඉතින් ඒ පාර බලලා GPS එක ගානකොට ඒක ඇඩ්‍රස් එක සේව් කරන්න බෑ. ඉතින් පොස්ට් අපි අරන් අපි දන්න මම දන්නෙත් එයා දන්නෙත් නෑ. ඉතින් අර මම ඉතින් අතින් මලලා යනවා යට මැකිනවා. ආය නවතර වා හයිවේ ආයතන ආය අපි දන්නේ දෙපාරක් ඉන්න පොලිසියෙන් ගිහලා जाने में विरोध पड़े हमको तो बोला नौता दे पारक ना तुमको तो देखो अभी मुझे क्या लगी पास से बलुआ लगा अभी हम नौता ने बोला आई आदि भी गया ना मैं दीपा में लाइसेंस दिखाता लाइसेंस देंगे गाँव का मंगे ना अन्य गीस थी और आवाज़ करती नो हाई स्पीड की थी नो बड़ा आवाज़ कर समा दिया थी अदब है हेतु अगले हाथ नहीं बने निकाल के डोला पास दाड़ी नटे गट्टे अरे එතකොට මේ මිනිස්සු බයයි. වාහනේ එහෙම වැරදිට ගන්න බයයි. ඒ ලංකාවේ මේ සිස්ටම් එක නැහැ. ඒක හයි ස්පීඩ් යන්නේ කරානේ. ඔය රේස් බදලා මැරෙන්නේ නැහැ. කිසිම නීතියක් නැහැ ලංකාවේ. ඒක සම්බන්ධව එකක් මරුණා ඉතින් ඒක කේස් ඉවරයි. ආයෙ තව එකක් මරනවා. දැන් කීයක් වගේ පාරේ හයිවෙන් ගිහිල්ලා හැප්පි වෙట్లా තියෙනවා. කොහේ ලංකාවේ හැදුනද? තරුණ හැදුනද? දෝපිය හැදුනද? නෑ. පස්ස කියලා තමන්ට පස්ස නැතකම් ප්‍රශ්න නෙමෙයි කියනවා. දැන් අද දෙමව්පියන්ට ප්‍රශ්න කියලා. කලින් ඔක ගණන් ගත්තේ නැහැ. අනේ පුතේ කිව්වට යන්න එපා කියලා සයිකල් ආපහු ගත්තේ නැහැ නේ. දරුවන්ගේ මේ තරුණ හීන කියලා දෙන්නේ. තරුණ හීන අද පොද වෙලා යකඩ උඩට යට වුණා. ඉතින් ඒක පස්සේ එතකොට උසාවියට යන නඩු ප්‍රමාණය අඩු වෙනවා. ඔය මා කියන ක්‍රමයට. හරිද? මං ගිරේකට. එතකොට අපි ඒක ක්‍රමයක මේ තව ක්‍රමයක් තමයි දැන් විවාහ වෙලා ඩික සදෙලා නඩතුන්ලා ගෙවන්න. දැන් නඩත් මුදල් මෙයා ගෙවන්නේ නැහැ. අපි උදාහරණ මම කිව්වොත් කොළඹදී නඩු දාලා තීන්දුව දුන්න කෙනෙක්. මෙයා යනවා කොළඹ බසයි පාර දාලා යනවා උතුරට. ඒතරේ ජොබ් එකක් කරනවා. දැන් මෙහෙම කරන යතර ගිල පැනලා ඉන්නවා.
ලැබෙන වැඩම චෙක් එකේ දාන account එකට. ලාභ ගමන් අන්න නඩත් මුදල අපි ගෙවන්න තියනවානේ. කපලා යනවා. හරිද? ඉතින් ඒ ක්‍රමයේ හේතින මේක. හංගෙන්න බෑ. දැන් වරදු කරලා ඉන්නවා කිව්ව. එයා ATM කාඩ් එක දැන් මෙහාගෙම අපුදන් කොළඹ පරිදි පොලිසියෙන් මෙයා වරදු කරා. දැන් මෙයා ආගෙ තයි හැංගිලා ඉන්නේ. මෙයා යනවා යාපනයට. මෙයා ඇත මං කියන්නේ. යාපනයේ ගිහිල්ලා රස්තා කරගෙන මේ එයාගේ ATM කාඩ් එකේ සල්ලි ගන්න. මොකද චෙක් එක දෙනවා. චෙක් account එක දාපුවා කැෂ් එකකට මේ චෙකින් කාඩ් එක ගන්නවා. කනෝල ළඟට පොලිසියට වදිනවා නිස් මෙයාගේ account number ඔක්කොම විතර එකේ තියෙනවානේ ටෙලිෆෝන් නම්බර ඔක්කොම තියෙනවා. ඔය ටෙලිෆෝන් ගන්නෙත් අර සෝෂල් ලාංකේ යයිට තම ගන්න. ඒතර පොලිසියට බලපුවා මොකක්ද මෙයාගේ අංක පාවිච්චි කරන අංකේ. දැන් ලංකාවට ඒක දැන් ක්‍රියාත්මකයි අංකේ. ඒ අංකය අනුව බලලා මෙයා ඉන්නේ යාපනේ. යාපනේ පොලිසිය නේද මෙන්න මේ කෙනෙක් අපිට අවශ්‍යලා තියෙනවා. දැන් එයා යාපනේ ආවල් බැංකුවෙන් දැන් කාඩ් එක සල්ලි අරන් පොඩ්ඩක් බලන්න. ඊළඟ දවසේ එයා කාඩ් එක ගන්නකොට ටක් ගාලා පොලිසියට ටක් ගාලා වදිනවා. දැන් කොයි බාර ප්‍රාන්තේ සල්ලි ගන්න කියලා. ටක් ගාලා හට ගාලා ගන්න. පාරේදී චෙක් කරලා ID කාඩ් එක ගාලා කපුවා මෙයා මේ පොලිසියට අවශ්‍ය පුද්ගලෙක්. අතරුණ නෑ. නේද? වරන්දුකාර. අපරාධකාර හොය ගැටි. ඉතින් ඒක ආණ්ඩුවෙන් කරන්න ඕන වෙලාව. අධිහිත කරන්න. මේ දැන් ආණ්ඩුව සල්ලි දිනවනේ. ආණ්ඩුවේ ආයේ ඉතිරිත්තක් තියනවලු කොට මුදලා තියනවා. ආණ්ඩුවට සල්ලි තියනවා කියනවා දැන්. රත්නපුර පාර හදනවනේ. රටේ සල්ලි වලින්. ණය නැතුව. අනේ මේක හදන්න ඉක්මනට. මේ ඇමරිකන් සිස්ටම් එක කරන්න සභාධාරසන ක්‍රමය දෙන්න. එතකොට අපි දැන් අපිට රජයට හොයාගන්න පුළුවන් වැඩ කරලා පුද්ගල ආයතන වැඩ කරලා මේ වැඩ කරලා පඩි ගන්න කට්ටියන්ගේ EPF සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. සමහර ගෙවන්නේ නැහැ. කැෂ් වල වැඩ කරන්නේ ගෙවන්නේ නැහැ. අන්න අර අර්කමේ කරාම EPF එකට දායක වෙලා රජයට මුදලක් එනවා. ඒ සේවකයාටත් විශ්ලා වෙනකොට මුදලක් හම්බෙනවා. හරි? මේක හරිම ඉක්මනින් කරන වැඩක්. ඒ රටේ පොදු මහ ජනතාව වෙනුවෙන් කරනකොට ආණ්ඩුව කරන්නේ මෙතෙක් කිසිම ආණ්ඩුවක් කරන්නේ නැහැ. මේ ආණ්ඩුව ගොඩ යන්න ලබනසර ජනපතිතුමා ඉහෙලින්ම ජනපතියන් දිනන්නත් මාලිම රජයේ මීට වඩා වැඩි ආසන ගානක දිනන්නත් මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ. දැන්ටම මිසු දැන් බයික කියනවා මේ ආණ්ඩුවෙන් යන්න පිටපත්ලා තියෙනවා. මොකද හේතුව කොඩු අල්ලන දෙකට හරහා. හොරු අල්ලලා දඩුවම් කරනවා. නඩු දාන දෙකට හරහාට ඒක ඔප්පෙලා තියෙනවා දැන්. ඉතින් ඒ හින්දා ජනපිත අපේ අතරතුර තව එකක් තමයි මම යෝජනා කර රජයට. මේ ක්‍රියාත්මක. ඊළඟ කාරණේ තමයි අපි සම්බන්ධ අපේ තියෙන මේ තණ්හාව ආශාව ලෝභකම ඒව බොහොම සීමා කරගන්න ඕන. සීමා කරන්න පුළුවන් අත්තරින් තැන් වල අත්තරිය යුතු තැන් තියෙනවා. ඒතකොට ගැටුම් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ උදාහරණ මම කියන්නේ දෙක තුනක්. මගේ ජීවිතේ මට වෙච්ච දේ මම කියන්නේ. මගේ ජීවිතේ මට වෙච්ච දේවල් මම කියන්නේ. මම පාසල් කාලේ නියෝඩ දවසවල සීල කණ්ඩු කාලේ හාල් සේරු දෙකයි ගෙනියන්න දෙන්නේ. හරිද? ඉතින් අපි ඉස්කෝලේ ගිහලා අපි ජීවත් වෙන්නේ අපි තාත්තා හරියට ආදම දුන්නේ නැති හින්දා අපිත් ඉතින් අපි හොයාගෙනම ජීවත් වුණා. එතකොට අපි සෙන්සුරාදීද කොළඹට හාල් ගිහිනවා. මෙතනින් බැරික පන්නගෙන බැරිලකෙන් කුමාරි තේප් කරගෙන හංගගෙන ගෙනියනවා කොළඹ. කොළඹ ගිහලා කඩේ පිටකොටුවේ කඩේට දීලා සල්ලි අරගෙන ගෙදර එළවලු උතරගෙන මාළු උතරගෙන අපි ගෙදර එනවා. අපි එම අයියමයි කරේ. එතකොට එක දවසක් මම තනියම ගියා. ඒතර මම නායකයන්ට ඉන්ටර්විව් දාලා ෆයිනල් ඉන්ටර්විව් යන්න තිබිච්ච එක. මම කොලෙජ් ෆොටෝ කප් එක සාගදා හිටියේ. සේපේ පොලිසියෙන් සේපේ දාගන්න. ඉතින් මම මේ හාල්ට කරනකොට පොලිසියෙන් ගල්ලුවා පිටකොට. බස්සේ බැලලා. මොනවද කිව්වා මම කොරේද කියලා බොරුඩු කරේද කියලා. මම බිමින් දිනවකෝ. දීපා මම කොසාත් කියන්න මෙතනදී හාල් තියෙන්නේ මම ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ ගිහලා ඉවරයි මම ඉන්ටර්විව් ගිහලා ඉන්නවා මම නායකම් දාවට. විදින කොලේ ගිහලා පෙන්නවා. අයිස තමයි මේ මොනවද මේ කරන්නේ? මේ නියතේ මම කොසාත් ඉතින් හාල්නේ. වෙනකන් නරක දෙයක් නෙමෙයි කසිප්පු වගේ දෙයක් නෙමෙයි ඉතින් මේ කොළඹට හාල්ට ගිහලා තියලා ගන්න සෙන්සුරයිද මේ කියලා ඉතින් කිව්වා. අනේ ඉතින් අර ආලමික යනවා අර තාන්තරමික මේ යන්න අරඹ දුවේට යන්න පස්සේ ආතන ගිහලා
හරිද? එතෙන්දී මම නඩුව කරුන්නේ මම සමාව කිල්ලලා බේරුණා. දැන් එතන මම කියන්නේ මේ අනිත් අය කියන්නේ ලොකු ලොරි පිටේ හාල් තමයි. ඒව හාල් නැත්නම් මේ අහිංසක අපි ආසොල්ට කරන් ගියා තමයි ලොකෝ කමරිලා අන්න කියන්නේ කිව්වොත් ඉතින් හාල් අන්න නීති කියාත්මක වෙනවා. එතන මම උසාවි දානවා. නඩුවන්නේ අපි ඉතින් සමාවිල්ලන්නේ. දැන් බස් එකේ කකුල පෑගුණා නම් කාගේ අතියට කකුල පෑගුණා නම් කියන්නේ සමාවිල්ල සානි සමාවෙන්නේ. තමයි. සමාවෙන්නේ. කියන්න කට ඇල්ලලා ලැජ්ජා වෙන්න එපා. සමාවෙන්නේ. ඉතින් යාර ගහන්න දැන් මිනාගේ කට ගන්න කිව්වොත් එම් තමසේ දැනගන්න එපා. දැන් මේ බස් වල එන තමසේ ඉටි බස් එක යනවා. එහෙම ටිකක් ගියන් කකුල් පෑගෙන තමයි. පොඩ්ඩක් පොඩි වෙනා තමයි. ඇඟේ ගෑන තමයි. ඉතින් ගෑනු තියන්න බෑ. එහෙම කියන්න යන්න එපා. පොඩි බවන් යනකොට අපි එහෙම තමයි ඉතින් පොඩ්ඩක් සමාවෙන්න. අනිවාර්යයෙන්ම. මම දැක්කේ නෑ. මට තේරුම් තපොත් දාලා මට ඒක තේරුන්නේ නෑ. අනේ මට සමාවෙන්න. එච්චරයි. ඉතින් අර වෙන සමාව දෙනවා. දැන් මට වෙලා තියෙනවා මමත් කරලා තියලා මටත් වෙලා තියෙනවා. මට සමාව දීලා තියෙනවා. අනේ සෝරි සමාවෙන්න. මම කටේ කොට නිතරම තියෙනවා. අපේ ළමයිට මම කියනවා හැමෝටම කියලා දැන් සමාවෙන්න. පොඩි කාලේ පුරුදු කරලා දැන් සමාව ගන්න කියලා. හරිද? අනිත් එක තමයි හොරකමට දරුවන්ට පුරුදු කරන්න එපා පොඩි කාලේ. ළමයි කොරගම් කරලා අල්ලපු දෙයක් අල්ලවතේ පොල්ටේ කවුලගෙන අල්ලවතේ යමක් කඩාගෙන ගෙදෙනකොට මේ පුතේ හරිය හොඳයි කියලා ගන්න එපා. ඒක ගිහින් ආයතනම තියන්න පුතේ. අනුගේ දේවල් ගන්න එපා. මම උදාහරණ දෙක තුනක් කියන්න. එක සැරයක් තමයි මේ තාත්තා කඩේ කරන දවසල කිරෝල කඩේ දෙයකට එහා කඩේ තිබිච්ච කඩේ තාප්පේ කොට තාප්පයක්. ඊට හැපද ගෙදර ඉන්නේ ඒ කඩේ පිළි අයිති ගෑනු කෙනාගේ ගේ. එයා හදාගත්තේ එයාගේ පුතාගේ දරුවා ඒ කියන්නේ මුණුපුරා. මේ තමයි හදාන්නේ. එයයි ඒ මුණුපුරායි අපේ අයියයි සිරුතයි දවසට පැලිපීට යන කොළඹ. පැලිපී ගුවන්. උගුල්ලා ඉතින් නාගිලාට අපිට කියන්න බොන්නේම ගේනවා එයා අපේ අයියා. හරිද? එතකොට අපි ඉස්කෝලේ දවසට අපි ගල්කුරක් නෑ ඉස්සර ගල්කුරනේ තියෙන. ගල්කුරක් නෑ කියනවා අයියා ගල්කුරක් නැද්ද? අනේ මට පැන්සල් නැතුලා මේ නේනවා නංගිලා ඉන්නකොට මම පැන්සලක් නැද්ද? අයියා මගේ ඇස්පතේ ඉවරයි. ඉතින් අම්මා තාත්තා හලියන් දෙනවා බීලානේ පිස්සු කියලා දෙන්න දෙද. අයියට අක්කලා පොතක් ගෙනත් දෙනවා. තාත්තා බල කොහෙන්ද මේ උසෙන්නේ කියලා බැලුවා යාගේ පෙට්ටියක් තියෙනවා. තාංකල් පාවකල පෙට්ටියක් තියෙනවා. මේ පෙට්ටිය තමයි දාන්නේ. අම්මට උඩ පෑදලා ඔක්කොම තියෙනවා. තාත්තා බල කොහොමද මේක අතින් අල්ලගත්තා. ඇත්ත කීපි. කොහෙන්ද බැගිනා? ඒක මේ දැන් තාත්තා තාරාගෙම බරක් ගහලා තියෙනවා. ඉනේ පටින් ගහලා තියෙනවා. තාප ඉනේ මේ පිටේ පාර තියෙන ගහ පාර. ඉව දාන ගහන්නේ තාත්තා. හරි ඒ කියන්නේ නාත්තා හරි ස්ටික්. හරි ඩැඩි. පිව්වා එනවා බොනවට මේ. ඒව අපිට හොර බර කරලා කැමති නෑ යා. ඒක කරලා බලලා කියන්නේ. අත්තකින් කොහෙද? දුවා මේ ආලා අර මුණුකරත් එක්ක එයාගේ ආලා අපි දැන් පෙළපෝ ගිලගෙන සල්ලි වෙන්න බෑ ඇත්තකින් මම දැන් මම පොලිසියට බාර දෙනවා කියපම බය වුණා. අයියා පොලිසියට බාර පොඩි කලේ පොඩි බයක් වුණා. ඊගාන තාද ගැවිලා කියපම ආවල් කඩින් ගෙනයාගෙන දාලා නම අප්පුල කඩින් මේ කොට බිත්තාපේ පැල්ල බිත්ති පැල්ල ගත්තා. දබ්බදෙන හොරන් කරා. අනේ පුතේ ඒ කොල්ල අපිට හදන්න බෑ. අනුගලම අපිට හදන්න බෑ. ඔබ මගේ ළමයන් බොහොරෙක් වෙන්න එපා. නේ? ඒව පුරුදු වෙන්න එපා. ජාති බෙදරි ජීවිතම් කමන්නේ. ඒකට යන්නේ පොට්ටි ගනි මුලතද කරගෙන තාත මුලතද අරගෙන අර මුදාලි මේ ඔයාගේ ගඩි මේ කොල්ල හොරන් කරලා අරුත් හොරන් කරලා ඉතින් අපිට හදාන්න වෙන්න ඔයාගේ බොට්ටි ගිහිල්ලා පුතේ දීලා වැඳලා සමාවෙනි. එමම ආපුතේ ඔයාට අවශ්‍ය දෙයට එම් දල කිව්වා. ඔයාට අවශ්‍ය දෙයක් තියෙන පුතා කියන්න. මම දෙන්න සල්ලි ඕනේ කියලා එයාම කිව්වා. හරිද? අද අයියා ගෙදර දාලා වාහන තියාගෙන අද ඉතාලියේ ඉන්නවා. හරිද? අයියා කියමු තමයි. ඉරාකට කියමු තමයි. ඉතින් මේක කතා බහන්නකො දෙනවා. එතකොට මේ තව දවසක් අපි අයියාම අපි නාන්න යනවා මේ බන්ට කියලා. අර ඇලක් තියෙනවා එයාලේ නාන්න යනවා. පැය දෙකකට අපි නානවා. දන්නේ සෙල්ලම් කරනවා නේ පැය දෙකකට නානවා. සෙල්ලම් කරනවා. එනකොට ඒලා එනකොට බන්ට ළඟ බෝකෝ කයින් තිබ්බා ලුණු මාළු වෙලක්. මම එකත් අරගෙන කවුරු අයිතිකාරයලා ඉතින් කරගෙන ආම්මා හොඳ ගියා. කඩින් මාළු ගන්න ඉතින් ඉඳ මේ මොකද? මාළු. මෙච්චර මේ මාළු යනවා නේ.
කරලා තියෙන මගුව අපි දුක් විඳින කරලා එපා මදුවට. බල මාළු තැල්ලුවද? දීපේ අපි මාළු ටික. නෑ මම කොහෙම නෙමෙයි මේ කෙනෙක් මාළු අල්ලලා තියනවා කවුරුත් නැති කර තිබෙන්නේ නෑ. මම ඉතින් අරන් ගා. කවුරුත් නෑ නැති කර. ඒකේ අයිතිකාරයෙක් ඉන්නවනේ. දැන් උතරින් අරගෙන එයාලෙන් අල්ලලා උතර තිබ්බ මේ මොනසෙක් ඉන්නවා අයිතිකාරයෙක්. නිකන් කොට දෙන්නේ නෑ නේ මුළු. තිබ්බතෙන් ගිහලා තිබ්බතෙන්. ඔක හොරකම. ගියපන්. ගත්ත කොට බට ගන්න මන් දුවන ගිහලා අතෙන් තිබ්බා. ආයන්නු නැති තියලා එනකොට අර පොලිසියකෝ ඔයාදී මං කිව්වා මං කම ලුල්ලු වල වෙලා කර ගියා. ඔයා කවුරු හිටියේ නැති අපේ අම්මා මට බැන්න ගන්න එපා කියලා. අනික ඔයගෙන පොය තියලා වෙන. පොදු ඔය අර යන්න. ඔයගොල්ලෝ සල්ලි වලට ගන්න මනුත් තාත්තා සල්ලි වලට මාළු ගන්න දිනවා. අර යන්න නෝක නෑ එපා. දැන් අම්මා පිළිගන්නේ ඔයා දුන්නා කිව්වට මට එපා කියලා දීලා. අපිට හොරකම් පුරුදු කරේ නෑ. ආයි දවසක් තාත්තා අරකෝ. ඊට මෙහෙපත කෙරෝල ගඩේ සීලර ගුණු. ලදී අරක්ව. තාත්තා මොකද කරේ? මේ කඩේ ටිකත් ඒ කඩේ දෙවි බිසින් තාතිකුවා මේ බෝතලේ සයිමන් මාමට දීපන් කියලා දීවති මයි ෆයිමන් කියන මොහොත තමයි අරගු ගන්න මේක සයිමන් මාම දීලා වරේ කියලා අර බාලි බෝතලයක් දුන්නා එහෙම නැතිකෝ අනිත් පුතේ මට එන්න විදියන්නේ මේක කොහොම අරන් පළයි කියලා මිනිහා අර කල් දාලා මට දොල දුර අරන් පළයි කියලා මං අරනවා අනිගල් තාත්තවල මේ මොකද මං ගසයිමන් මට දුන්නා කියලා යක්කෝ පොලිතෙන් ඇල්ලුවා නම් මමත් ඉවරයි උඹත් ඉවරයි මොකක්ද යක්කෝ මේ දරුවල වරකු වෙලා ගන්නවා කියලා මටත් ප්‍රශ්නයක් එනවා ගනි මේ බාතලෙක තාත්තා අරගෙන ගිහලා අර මට අත දිගල්ලා ගැහුව එකක්. අපේ තාත් යකෝ මම වැරදි නෑ තමයි කරන්නේ බොඩේ එක. වැරදි තමයි. මේ ළමයිට බෑ ගේන්න දෙන්න එපා යකෝ පොලිසියෙන් ඇල්ලුවොත් මමත් ඉවරයිනේ. මම වැරදි නෑ තමයි මම පිළිගන්නේ. වරකට යන්නේ මේ ඔරාරක කසිපොඩි මේ සීලරක. ඒවත් වැරදි දෙයක් නේ කරන්නේ. මම බිව්වාගේ ළමයිට බොඩ දෙන්නේ නැහැ මම. ළමයිට ගෙන්නන්නේ නැහැ. කියලා රොට ගාලා හිටාද මේ එකයි වෙන. ඒක අපේ තාත්තලා එහෙම අපිට අපි හදලා තියෙනවා. දැන් මට අවුරුදු දැන් 71යි. මම ඇමරිකාවට අවුරුදු 7ක් හිටියා. තවත් හොඳ බොන කට්ටිය ආස කරලා පාටි වල ගියත් මම බොන්නේ නෑ. අපේ පාටි ඉතින් අපි නෑදෑ පාටි දිනවනේ අවුරුදු උත්සව එක මොකද කට්ටිය වාඩිලා ඉන්නවා පොඩි බයිට් ටුට්ටක් කරනවා වයිට් කාර් එකේ මේ මොන කාඩ්ල පොඩි හරි වෙලා කරනවා. අන්න බෝතල් දෙක ගෙනාපු ගමන් මම එතන නැගෙනවා. තතියන්නේ මොකද අර බූරුව ගැව්වත් එකයි එතන වාඩිලා හිටියා එකයි. මිනිස්සු දකින්නේ මම එතන බූරුව කරනවා කියලා මම වාඩිලා ඉන්නේ බලන්නේ. මිනිස්සු දන්නේ ඒකනේ පොලිසියෙන් අල්ල කියන්නේ බෝරු ගැහුවත් එක ළඟිටත් එකක් කියලා අපි දඬුවම් දාන්නේ ඒ වගේ මොන්නේ කියලා බොන්නේ තව බීලා නැහැ බොන්නේ අර ඒක කියලා අනේ ගෑනු වගේ බොන්නේ යක මොකද අර ටිකක් බොන්නේ ඒකට කමන්නේ මට ලැජ්ජා ඒකට කමන්නේ ඒකට කමන්නේ මම බොන්නේ නැහැ මම එහෙම කියපු යාළුවෝ වස් කළා ආයෙම කියන්නේ මගේ මනසින් අයින් කළා මගේ නෑදෑ හරියට ඉන්නවා වගේ පවුලේ අපි ඉන්න නෑදෑ ඉන්න ගොඩක් මනසින් අයින් කළා තියෙනවා ඒ කියන්නේ ඒකත් ගනුදුරු නැහැ කතා බහ කරන ගනුදෙනු නෑ. කොහොමද ආච්චර. ඉන්න ගන්නේ ගනුදෙනු මොකුත් නෑ. දබදවන්නේ කොහෙද පැත්තල්ලා ඉන්න කරලා තියෙන්නේ. ඉතින් ඒ වාගේ ඒක අපි යාළුවෝ පායින් කරලා තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ දෙක විදිහට දෙකේන. මේවා අපි හිතාමතා කරන්න ඕන. දැන් ඉඳන් නඩුවකට මගේ මට වංචා කාඩයක් බදු අරගෙන කුලී ඩිපෝ කට්ටියකින් බදු අරගෙන මේ ඊටමක් අරගෙන බදු අරගෙන ඒක පාට ගියා අඩිභාගේ පොඩි ගන්න තියෙන කඩේ කරන්න මත මම අයිතිකාරට ආපහු දැන් මේ මිනිහා කරේ එයා ගේඩම පොහෙන මේක තියාගෙන දැන්න කියලා දුන්නු සල්ලියට හරි රාත්‍රියේ දාට හරියන ගසක වගේ බල තින්නවා කියලා ලියලා දුන්නා මම තරගෙන ඊට පස්සේ ගඩේපම් බාර දුන්නා බලපන් එක ගියලාගේ ගියක් නැහැ මේක බොරු ඊටමක් කියන්නේ ඊටමේ ගිහි නැහැ වටනා රුපියල් 15 දායි මම වුණා ඒ පෙරකුදුර තමයි සෙට් කරේ යාකෝ ගසපාල තුරුවල් කියලා ලිව්වට ගේ දොරට ඒකට අයිතිය කියලා කිව්වොත් මට ඔපගෙන තේරෙන්නේ නැහැ නේ. දැන් තමයි දැන් තේරෙන්නේ කියලා. මම අහුණා ඒකට. ඊට පස්සේ ගඩේ දැන් මේක මමයි මේක ගන්න ගියාම කිව්වා මොකද ගියක් නැහැ මේක හරියට වටනාකෝ කො පවුලද වටින්නේ. ඔය යාබදේ කෙනෙකුට ඊට මාල්ල බිල කරේ විකුණන්න කියලා. අල්ලපෙඩ කතා කරලා පවුලක් දාලා දිලා ගත්තා. මට 25 පාවඩි. ඉතින් එහෙම වුණා කරා කියලා ගරුන්ට ගහන්න බැරණ ගන්න ගියේ නැහැ. පාවඩි මේක ඇයිදියා. නීතිමය තත්ත්වයෙන් මම පරාදයි. නීතිමය මම පරාදයි. පෙරෝදර මට කිව්වා මේ නඩු දාන්න බෑ. උහන්න නඩු දැම්මට වැඩක් එන්නේ නැහැ. නිකයිට අතට නඩුවක් ගියා ඒතර නඩුවක් නෑ. අවුරුදු 10 15 නඩුවක්. පෙරෝදර සල්ලි දෙන බස් ගාවක් තුන අපිට වෙන වැඩක් කරගන්න විදියකුත් නෑ. මම දෙන රටේ සරි වරි රට යනවා ඒක කරගන්න විදියකුත් නෑ. නඩුවෙත් යන්න බෑ. අත්‍යරිය. ඉතින් නඩු නෑ. අත්‍යරින්න පුරුදු වෙන්න ඕන. දැන් සමහර දැන් මම දැක්කා මේ දැන් අපි දැන් කතා බඳිනවා කියනවා ගෙදර මන මාල ගෙදර කියනවා
පස් දෙනාට දෙනවා අපි 6 දෙනාට මේක බෙදලා තියෙන එකක් දෙනවා කියලා තාත්තා අම්මා තාත්තා නන්දම ඉස්සරහ පිට කියනවා. එයා කියන්නේ මස්සිනා යා කියන්නේ මස්සිනාලා මනමාලිගේ මස්සිනාත් දෙනවනේ. ඒකල ඉස්සරහ පිට කියනවා. හරි? මගුලක් කරනවා. මනමාලික මුදලින්ද මගුල කරන්නේ තර අතන සල්ලි නැහැ ඒකල බොරුව කරලා තියෙනවා. මංජා. ඉතින් මගුලක් කරනවා. කියනවා. තමන්ට මුද කරදාක සල්ලි ගියාම මට මේ තාටි කරදරයි මට මේ මල දඟුල්ල පද්දනට බෙදලා හදන බෙදනවා ඒක පස්සේ නැහැ මට මේ සල්ටයක් දෙන්න රට යන්නේ මට මගේ වැසේ වැඩක් අත්න කරගන්න කියලා සල්ටයක් ඉල්ලපම්ම ඒ වෙනකොට තාත්තා මැරලා දැන් නැන්දම කියනවා ලියුම කියවනවා නැට කියනවා මේ තාත්තා දෙනවා මාමණ්ඩේ කිව්වනම් ඔබ ඉල්ලගෙන වලින් මැරලා ඉන්නේ වලින් ඉල්ලගෙන එහෙම ගේම නැහැ එහෙම කිව්ව නැන්දමල ඉන්නවා මොකද අපි දිවිදුම් පෙස්සමක්වත් අඩු ගාලා ලියන්නේ නැහැ මේ පොරොන්දුවක් අපි වුණා කියලා. කදපදිනවා. අඩු ගානේ දිවිදුම් පෙස්සම ලියන්නේ තියලා මේ අපි පත් දිනන ආයිති දෙපොලේ අපි දෙපොලේ කොටසක් මෙයාට ආයිති. ඉතින් ආවල් කොට ආලා අඩි පෙස්සමක් 10ක් මෙයාට ආයිති. කියලා රේ දිවිදුම් පෙස්සමක දීලා තිනවා ඒකේ නීති අනුකූලව දීලා තිනවා නේද තාත්තාගේ මරණයෙන් පස්සේ ඒ නන්දම්මටත් සහෝදර පවුලයටත් ඒක වලක් ඒක තුක ස්ටේ වෙනවා. දැන් නීතියෙන් දීලා තිනවා මේක පොරොන්දුවක් කියලා තිනවා. නොදීමත් අර මාමට කරන මාමණ්ඩියට කරපු තමන්ගේ අම්මා තාත්තට කරපු අවමානයක් වෙනවනේ තාත්තා පොරොන්දු වෙච්ච එක දැයාලා දන්නවනේ මේ පොරොන්දු කියලා මේ අක්කා වැන්දේ නැත්නම් මේ නංගි වැන්දේ මේ පොරොන්දු කියලා තියනවා කියලා ඒ ඉස්තර නොකරපත් එකද නෑ දැන් මේල බෞද්ධයෝනේ පන්සල් ගිහලා පන්සල් අරගෙන වංචන්තර ජීවත් වෙනවා කියලා පොරොන්දු වෙනවනේ උදේවස මල් පූජා කරලා ඒවා අපි යනවනේ සීමා බෝධිය යනවා කතර කිරියල වදිනවා දලද මාන්තිකට දාන දෙන ඔක්කොම කරනවානේ බෞද්ධයනේ එහෙමට බෞද්ධ වුණාට ඒ පන්සිල් පදව අනුව පහවන ජීවත් වෙන්නේ නැහැ මිනිස්සු ඒකනේ උසාවි නඩු ඒකනේ මේ ගැටු ඒකයි ඒක පන්සල් පද පහ අනුව ජීවත් වෙන්නේ නැහැ සුරහමේරය කියලා කිව්වට මත්පේ මම දට්ටානා කියලා කිව්වට හොඳට බොනවනේ අදිනාදාන වේරමණී කිව්වට අනුක දේවල් හොරන් කල ජීවත් වෙනවනේ ගෙවල් දොල හදනවා වාහන ගන්නවා ළමයි පිටට යවනවා හොඳට ජීවත් වෙනවා අදිනාදාන කාමයේ මිත්‍යාචාර ඒ කියන්නේ කාමයේ වරද ඇසෙන්නේ නැහැ මොකද කියන්නේ වෙන ගන්න පස්සේ යන්නේ තියන ගන්න පස්සේ යනවා නේද දැන් කී ආන් වෙන්නේ ඔය Facebook වල තියෙන ගෑණි කියලා වෙන එකක් ගිහිල්ලා දැන් හොයනවා මේ ගෑණි නෑ ළමයි දාලා ගිහිල්ලා කියලා දාන්න Facebook සමාජ මාධ්‍යයේදී අපි බෞද්ධ නෙමෙයි නිම් බෞද්ධ එහෙම නෙමෙයි. ඔය ඇයි ලේබල් පො. නිම් බෞද්ධ එහෙම ජීවත් වෙන්නේ. අපි මම සෑහෙන දුරට පාරුවේ පස්වලින් ඔය කී පස්පයි බේරලා ඉන්නේ. මම බොරු කියනවා. නොකියලා නෑ. බොරු කියනවා එතන සාධාරණයක් වෙනවා නම් අසාධාරණයක් වෙනවා නම් ඒතර බොරුවක් කියලා ඒගොල්ලෝ බේර ගන්නවා. එහෙම තියෙනවා දැන් බුදුහාමුදුරුවෝ එහෙම කළා තියෙනවනේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ බොරු කියලා තියෙනවා. මම අයි කොහේ කොතනද බොරු කියලා තියෙන්නේ. ඇයි නන්ද කුමාරයා කියන්නේ තමන්ගේ මල්ලිනේ තමන්ගේ මල්ලි ඒ කියන්නේ අම්මගේ තාත්තගේ දිවිට සාදෙන්නේ හරි නන්ද කුමාරයා එක්ක යනවා පන්සලට යනකොට කියනවා මේ ඔබ මහණයා කියලා අයියෝ බෑ ජනපද කල්යාණි මම බඳින්න කතාවල තියෙන ලස්සනයි මම එයාද බඳින්නේ ඔයිට වඩා ලස්සන දෙන්නේ කියන බඳින්න පුළුවන් මහණයා කෙලයාගේ මවල පෙන්නනවා පිච්චිලා දැන් මේ ගිය හේනක මේ පිච්චිලා ගිය වැදිරියක් පෙන්නනවා වැදිරි සමාන කරනවා ජනපද කල්යාණි. එයා ජීවිතේ කල්පනා කරලා ඇත්තට මම රූප රැවටලා දෙන්නේ මේ මොනවද ඊට ලස්සන දෙවියන් මවල පෙන්නනවා ඊට වඩා මේ කියලා දෙවියන්ගෙන පෙන්නනවා. උගන්න ඕන මහණයා. බොරුවන්නේ කරේ. ඉතින් යාට යහම කරේ. මොකද යාට හත්පාවෙල් ලබන්න පුළුවන් කියලා දැක දැනගෙන තමයි මාන කරලා තියෙන්නේ කතාව. ආයි දවසක් තමයි උදවුඳුර නිරද්ද කියනකොට ඔර කට්ටියක් මොහොරේ දුවනවා එලගෙන් දිව්වා තව කට්ටියක් පස්සෙන් කැතිපිලුවට මරන්න. ඉතින් බුදුන් ගාන මේ මොහොරේ ගියා. දැක්කේ නෑ. මොකද එහෙම කොන අරගෙන මහා ගහලා මරනවා. මේ බොරුගේ පස්සේ මම දැන් නිකන් කියන්නේ. ඉතින් අපි ඇත්ත කියන්නේ බොරුවක් කියන්නේ යම් කෙනෙක් බේරන්න. ඔය එකතරක් මට මරාඩක් වුණා මේ මම හුඟක් දුරට ඔය සමාජයේ සමහර තැන් වල මැදිහත් වෙන තැන් වලදී මැදිහත් වෙනවා පොඩ්ඩක් බලන පොඩ්ඩක් සීප් එක. කියන්නේ මම දාද වෙන්න පොඩ ගියා. වෙන්න පොඩ ගිහලා බස් එක ගන්න මම
වයින්ගෙනකොට හෝල්ට් එකට යන අතරමඟ බස් එකක් ආවා ප්‍රයිවට් බස් එක. මම අතේ ඇල්ලුවා ඒක. ඒ ඩගලා නැවත්තා පාර බෙදියා ගන්න නැවතුවා මම නැග්ගා. එනකොට පස්සෙන් ආවා මොගුලේ දාපු වෑන් එක. ඩගලා ක්‍රාස් කරලා බ්‍රේක් ගැහුවා. බ්‍රේක් ගහලා ඉස්සරහට ලුකට අතුරේ කෙනෙක් කිව්වා කොහොමද වාහනේ ලවන්නේ කියලා ඔළුවේට දාලා ඩ්‍රයිවර්ට බැන්නා. ඩ්‍රයිවර්ට මල බැන්නා. එයාට වරද පිළිගන්න එපා. එයා සෙකන්ඩ් හෑන්ඩ් එකේ එයාට බැන්නානේ. එතන බස් එකේ මිනිස්සු ඉන්නවනේ. එයා ලැජ්ජතුරු. ඊට මං ගිහලා දැන් කෙල්ලගෙන යනවා අර බස් එක අර වෑන් එක අල්ලන්න. දැන් බස් එක යනවා අයියෝ. මම බලලා හිටියම් මම උට දැන් මරා ගන්නවා. හරි ඇසට වෑන් එකේ සරකලා නැතුවා. මම බැලුවා අඩේ ඒතකොට ඉතින් ඒ දන්නද වෙන්න පැත්තේ. මේක ඇන්ටනියා පිලේස් ඩූඩ් වරල මේ වරල කියලා මෙලවයි. කොල් ෂෝක වටේලා අර මනුර ගහන්න ගියා. මන්ට අකල බස්සෙන් බැස්සා. දුවන ගිලා යන්නේ අනියයි ගහන්න එපා. මේගොල්ලෝ බීලා මේක මොඩෙක් නේ. බීලා පාටියට ගිහලා බස් එක කට්ටිය ආපු යන්නේ කට්ටිය බීලා කෑ ගහන. දැන් යකඩ පොළුවර කඩුවර ගිහලා මරන්නලට. ඊටසේ මං කිව්වා අනියයි මං ඉඳන්නේ මේ වහන්නේ නැත්වේ. ගහන්න එපා ඒකලි බීලාට ඕගොල්ලෝ කනබන මිනිස්සුනේ. ඊට පස්සේ බීලා කියලා ගමන් යන ගන්න එපා කිව්වා. ඒක මේ මහත්තයා ඉඳලා තොට ආද යනවා. නැත්තම් තොට කරන වැඩද මේ මහත්තයා කිනිත ආද තොට යන්න දෙනවා කියලා. එයා මං එයාට කිව්වා මේ බීලා කෑ ගන්න එපා. මින් ඔබලට බස් ඩ්‍රයිවර් හදන්න බෑ කියලා හිමින් ඔබලට මේ බස් ඩ්‍රයිවර් හදන්න ඔබලා හැදියලා කිව්වා. හිමින් කිව්වේ අර ඩ්‍රයිවර්ට යන්න මේ බස් ඩ්‍රයිවර් හදන්න ඔබලට බෑ ඔබලා හැදියලා කියලා පාටි පෙරේ. පිටත් කරේ. ඉතින් මෙදියතල මං හිතන්නේ. මම කැටුවක් වුණා නම් නමස්සාක් මම තුසාව යන්න ඕන. රොට ගහලා නිකයි නැහැ ඉතින් උසාව වෙනවනේ. මේ මනුස්සත් තීරියල්. අර මනුස්සත් දුවලා. ඉතින් අපි බොහොම ඉවසීමෙන් තව ගොඩෝ තියෙනවා සිදිය මම කියලා මම මේක මේක දාන්න මම දෙක දාන්න. ඉතින් මේවා බලලා ඔයගොල්ලෝ ෂෙයා කරන්න. මේ ලයික් එක දාන්න. යෝජනා කමෙන්ට් එකක් දාන්න. මම Facebook දාන්න එකට ෆලෝ කරලා සපෝට් එකක් දෙන්න. ඉතින් එහෙනම් මම නවතිනවා. ඔයගොල්ලෝ මගේ වීඩියෝ බලලා හැදෙන්න. ඉවසීම පුරුදු කරගන්න එපා. පුරුදු කරගන්න. නෑ වැඩි වැඩ කරන්න එපා. තව ගොඩෝ තියෙනවා අපේ ගෙදරම වෙච්ච දේවල් මම මේ වෙන මෙතන මරලා කොටලා හිරියන. අපේ අනිත් පැත්තත් එහෙම තමයි. මරලා කොටලා හිරියන ඒ තරම් ඒගොල්ලෝ කියපු කතා පීයෙන් අයින වචන මට කියලා තියෙනවා. වැඩි වැඩ කරලා තියෙනවා. මාව පාටම වැට්ටුවා. මම නැගිට සුවසයි. රන් වෙන්න ගියේ නෑ. අපේ ගෙදර කට්ටිය මාව පාටම වැට්ටුවා. දිමට මැට්ටුවා සත්‍ය පහ අතේ නෑ. 990ට අත බන මම මොතම තාත්තා සැලකුවේ කන්න බන දුන්නේ. ඒක බලාගත්තේ. හරිද? අත සල්ලි දැන් අනික කට්ටිය ඔක්කොම ගියාය. නංග ඔස්ලේ පැත්ත හක බලාගත්තා. අයියා ඉතාලිය හක බලාගත්තා. ලංකාවේ තියෙන සල්ලිකාරෝ පවුලක එක ඔක්කොම මගේ හරිය. මම තමයි සැලකුවේ. මම කතා ඔක්කොම කියන්න. ඉතින් ඒ ඉඳ ඔයගොල්ලෝ සහෝදරයෝ අපිට ඕනේ තමයි. තරහා කරගන්න එපා. ඒක තුරින් තියාගන්න. අපිට ඕනේ නෝනේ. අපිට හැම මිනිහ අහල පාල මිනිහත් ඕනේ නෝ. ඒකයි මේ අහල පාල මිනිහ රන් වෙන්න යන්න එපා. මොකද හේතුව දන්නා? මම හොඳ වැදගත් කතාවක්. අහල පාල මිනිහ රන් වෙන්න එපා කියන්නේ ගෙදර ප්‍රශ්න කියලා අපි කෑ ගහනකොට ඒ අහල පාලේ වලසෙම ඉස්සලා දුවන්නේ. අපි නෑදෑව ඉන්න පස්සේ ඒගොල්ලෝ පස්සේ ආරංචි ඉන්නේ. යාට කරදරයක් කියලා කියනවා. ඒතර අපිට ඉන්නේ අහල පාලයි. පස්සේ හිමිද කතා කරලා ඉස්සද ගන්න. අරගන්න යන්න කරන්න එපා. හරිද? ඉතින් සමගාමී ඉන්න. වැරදි අදහසක් ඒගොල්ලෝ තියෙන්න පුළුවන් ඔයා ගැන. කරන්න දෙයක් නැහැ. ඒක පහදලා දෙන්න බැරුණා නිකන් එච්චරයි. එහෙම තියෙනවා මටත් ඒ වෙලා තියෙනවා. වැරදි ඉතින් බව තේරුව ගන්න තියෙනවා. මෙන්න කට්ටිය කියපු කීරමක් අහලා ඉතින් බව ඉතින් තේරුව ගන්න තියෙනවා. ඉතින් මම ඉන්නොත් තරහත් නැහැ මගේ බඩේ මම ඉන්නවා. මොකද මගේ සල්ලි වලට මකන්න බෑ. මයිකල් මයි පෙට්‍රෝල්. බයිලෝ. මගේ මංගම් බගර කරතු දෙයක් තමයි කාලේ බිල්ල මගේ පාඩේ ඉන්නේ. දරුත් මට දෙනවා සලකනවා. හරි? ඉතින් මේ පුළුවන් තරම් ඕගොල්ලෝ යුතුයකම් ඉෂ්ට කරන්න. යුතුයකම් ඉෂ්ට කරන ගැටුම් අඩුවේ ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් මේක වීඩියෝ දෙපා. අපි නැවත අපි මතක් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. මම කිව්වනේ රුපියල් 3000කින් ඉරාගැඩේ ප්‍රථම ශ්‍රී ලාංකික මම කියලා කලින් වීඩියෝ වගේ ඒක බලන්න. ඒක බලනකොට තේරෙයි මම කවුද කියලා. එහෙනම් ඕන සියලු දෙනාටම ඉස්සෙල්ලා බැලුවට මතක් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. මට සබ්ස්ක්‍රයිබ් මඩි. එනවා නේද? සුබ දවස්.